අයිබෝන් කියලා පිළිගන්නවා සියලුම දෙනා. ඉතින් අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන ඔබත් එක්ක ඔබේ ජංගම දුරකථනයේ ඔබේ එහෙම නැත්නම් ඔබේ ස්මාර්ට්ෆෝන් එකේ තියෙන ඔබ පාවිච්චි නොකර සිටින සමහරවිට ඔබට ඉතාම අත්‍යවශ්‍ය කරුණු දෙකක් පිළිබඳව කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එකක් තමයි සමහරවිට ඔබට අවශ්‍ය වෙන්න පුළුවන් ඔබේ ෆෝන් එකේ දැනට දාගෙන තියෙන ඉන්ස්ටෝල් කරලා තියෙන යම්කිසි ඇප් එකක්. Facebook වෙන්න පුළුවන්, WhatsApp වෙන්න පුළුවන්, Imo වෙන්න පුළුවන් ඕනම එකක් නේ. කැමතිම එකක්. හරි. අපිට හයිඩ් කරන්න පුළුවන්. ඉතින් ඒකේ තියෙන වාසිය තමයි ඔබ හිතන්නකෝ දැන් ඔබේ ෆෝන් එක තව කෙනෙකුට යම්කිසි වෙලාවක දෙනවා කියලා. ඉතින් එතකොට සමහරවිට ඒ ගන්න කෙනා අපේ ෆෝන් එකේ තියෙන සමහර දේවල් වලට යන්න පුළුවන්. ඉතින් අපි එහෙම එයා බලයි එහෙම නැත්නම් අපිට පුළුවන් නම් මේ වගේ ඇප් එකක් හංගලා තියන්න, හයිඩ් කරලා තියන්න. ඉතින් සමහරවිට අපිට ඊටාම වටිනවා වෙන්න පුළුවන්. ඒ කාරණාව තමයි අපි එකක් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඊළඟට තමයි මේක බොහොම පහසුවෙන් කරන්න පුළුවන් වැඩක්. ඊළඟට තමයි දැන් ඔබ පාවිච්චි කරන සමාජ මාධ්‍ය අපි හිතමු උදාහරණයක් WhatsApp කියලා. එහෙම නැත්නම් Facebook කියලා. ඉතින් අපි සාමාන්‍යයෙන් අපේ එක දුරකථනයක එක WhatsApp account එකක්නේ පාවිච්චි වෙන්නේ. ඉතින් WhatsApp දැන් මේ මගේ ෆෝන් එක ඔබට පේනවා ඇති. මේ WhatsApp ගිණුමක් තියෙනවා. ඉතින් අපිට සමහරවිට තියෙන දේ තමයි WhatsApp ගිණුම් දෙකක් කොහොමද තියාගෙන යන්නේ කියලා. ඒක නිල වශයෙන්ම තියෙන ඔරිජිනල් දැන් අපිට සාමාන්‍ය ෆෝන් එකට WhatsApp මේවා දෙකක් ඩවුන්ලෝඩ් කරලා හදාගන්න විදිහක් නෑ. ඉතින් අර හරි. ඉතින් මම කියලා දෙන්න හදන ඊළඟ දෙවෙනි කාරණාව තමයි කොහොමද ඔෆිෂියල් විදිහටම එහෙම නැත්නම් ඒක කිසිම එතකොට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. WhatsApp ගිණුම් දෙකක් එකම ෆෝන් එකේ එකම වෙලාවෙ තියාගෙන යන්න පවත්වාගෙන යන්න පුළුවන්. ඉතින් සමහර නම් ඒකට පාවිච්චි කරනවා අර ස්විච් account ගිහලා නම්බර් එකක් ගිහලා එහෙම යන්න බලා. එහෙම අවශ්‍ය නැහැ මේකේ. මේ දැන් මගේ මේ මැෂින් එකේ මේ ෆෝන් එකේ පෙන්න WhatsApp එක වගේම තව එකක් විතර පෙන්නන. ඒතකොට අපිට මේ දෙකේ නම්බර්ස් දෙකට අදාළ WhatsApp දෙකක් තියාගෙන යන්න පුළුවන්. ඉතින් ඒක හරි පහසුයි. ඉතින් බහුතරයක් දෙනා කරන දෙයක් තමයි ඒතකොට WhatsApp බිස්නස් කියන version එක දාලා ඒකෙන් account එකක් හදලා තියාගන්න සාමාන්‍ය WhatsApp එකක් තියෙනවා. ඉතින් අපි ඔන්න ඔය කියන කාරණා දෙක තමයි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ වීඩියෝ එකෙන්. හරි අපි තවත් මේ වගේ ඔබට වටිනා කියන දේවල් ගොඩක් කතා කරන ඉදිරි වීඩියෝ වලදී ඒ නිසා අනිවාර්යයෙන්ම මේ channel එක subscribe කරලා තියාගන්න. ඉතින් ඔබට අපි දාන අලුත් වීඩියෝස් බලන්න එකතු වෙලා ඉන්න දිගටම. right දැන් මම කියවන එකක් තමයි ෆෝන් එකේ තියෙන යම්කිසි ඇප් එකක් කොහොමද හයිඩ් කරන්න කියලා. එතකොට වෙනම කිසිම අපිට වෙන ඇප් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. ෆෝන් එකේ මේ ෆීචර්ස් එක දීලා තියෙනවා. ඉතින් එතකොට අපි යන්න ඕන මෙන්න මේ බලන්න දැන් මගේ මැෂින් මේ ෆෝන් එකේ මේ හෝම් ස්ක්‍රීන් එකේ උඩම තියෙනනේ මේ සර්ච් කියලා තැනක්. ඒකේ බලන්න සර්ච් කියන අර බා එකේ මේ දකුණු පැත්තේ කෙළවරේ තියෙනවා තිත් තුනක් ඩොට් තුනක අයිකන් එකක් ඩොට් තුනක් තියෙනවා. මේ දකුණු උඩ කෙළවරට වෙන බලන්න දකුණු පැත්තේ තියෙනවා ඩොට් තුනක්. අන්න ඒකට ගිහිල්ලා ක්ලික් කරාම පුංචි මෙනු එකක් දිගන්න settings කියලා. මේ settings කියන එකට ගිහිල්ලා ක්ලික් කරාට පස්සේ එනවා පොඩි මෙනු එකක්. ඒකේ බලන්න මෙහෙම ස්ක්‍රෝල් කරගෙන යද්දී මේ බලන්න මෙතන තියෙන මේ hide apps on home and apps screen කියලා පෙන්නන තැනක්. අන්න ඒක උඩට ගිහිල්ලා ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ අපිට පෙන්නන අපේ ෆෝන් එකේ දැනට ඉන්ස්ටෝල් කරලා තියෙන සහ ඒකේ තියෙන සියලුම apps මෙතන පෙන්නනවා. දැන් අපිට ඕන නම් මම මෙතන මේ දැන් WhatsApp එක දැන් ඔයගොල්ලෝ දැක්කා මගේ ෆෝන් එකේ ස්ක්‍රීන් එකේ තියෙන හෝම් ස්ක්‍රීන් එකේ මට දැන් මේ WhatsApp එක තමයි හයිඩ් කරන්න ඕන. මම ඒ නිසා මේ WhatsApp කියන එක උඩට ගිහිල්ලා මේ ක්ලික් කරපු ගමන් බලන්න උඩ වම් පැත්තේ කෙළවරට රින ලකුණක තික WhatsApp එක එයා පෙන්නනවා මේ මෙන්න මේ ඇප් එක තමයි හයිඩ් කරන්න ඕන කියලා. ඉතින් අපිට ඕන නම් කීපයක් තෝරගන්න පුළුවන්. මම මෙතන එකක් තෝරගන්නවා. දැන් මේ යට බලන්න ඔයගලන්ට පේනවා ඉතින් done කියලා බටන් එකක් තියෙනවා. done කියන එක ගිහිල්ලා ක්ලික් කරන්න. දැන් අපිට පුළුවන් මොකද අපි WhatsApp එක මේ ෆෝන් එකෙන් හයිඩ් කරලා තියෙන්නේ. දැන් මට මේකේ බැක් ගිහිල්ලා බලන්න මේ හෝම් ස්ක්‍රීන් එක බැලුවොත් මගේ ෆෝන් එකේ අර තිබුණ WhatsApp එක පෙන්වන්නේ නැහැ දැන් මේ WhatsApp එක හයිඩ් වෙලා තියෙන්නේ. දැන් එහෙම මට අවශ්‍ය වෙලාවට ආපහු WhatsApp එක මේකේ ෂෝ කරගන්න බෑ පෙන්න ගන්න ඕනනේ. ඒක කරන්නෙත් එහෙමයි. අර තිත් තුන අයිකන් එකට ගිහිල්ලා ක්ලික් කරන්න. settings කියන එකට යන්න. එතන ඒතකොට අර ඉස්සෙල්ලා වගේම අර hide apps කියන එක ඒ වචනේ පෙන්නනවා. ඒක උඩට ගිහිල්ලා ක්ලික් කරාට පස්සේ අර වම් පැත්තේ උඩ කෙළවරේ මේ hidden apps යටතේ WhatsApp එක hide වෙලා තියෙන්නේ. දැන් ඒක උඩට ගිහිල්ලා ටච් කරලා ඉවරලා
ඩන් කරන්න තියෙන්නේ. ඩන් කළාට පස්සේ අර හයිඩ් කරපු ඇප් එක ආපහු දැන් අපි පෙන්නගෙන තියෙන මැෂින් ෆෝන් එකට දැන් මම බැක් ගිහිල්ලා බැලුවා මේ බලන්න ඉස්සෙල්ලා වගේම WhatsApp එක මෙතන පෙන්නනවා. නේ. ඉතින් ඒ විදිහට අපිට පුළුවන් ඕනම ඇප් එකක් අපේ ෆෝන් එකෙන් හයිඩ් කරලා තියන්න පුළුවන් වෙන කිසිම ඇප් එකක් පාවිච්චි නොකර. ඉතින් ඔන්න පළවෙනි කාරණාව. ඉතින් ඔබට වැදගත් වෙයි කියලා හිතන එක දෙයක්. රයිට්. අපි දැන් ඊළඟට තව දෙයක් කතා කරනකොට දෙවෙනි එක තමයි මම කිව්වේ මේ දැන් ඒක දැන් WhatsApp තියෙනවා, Facebook තියෙනවා, ඒ වගේ එහෙම දැන් social media වගේ apps තියෙනවානේ. ඒවා අපිට ඕන නම් ඔෆිෂියල් විදිහටම කිසිම වෙන ක්‍රමයක් පාවිච්චි නොකර ඒකේ දෙකක් පාවිච්චි කරන්න WhatsApp ගිණුම් දෙකක් එකවර අපේ ෆෝන් එකේ පාවිච්චි කරන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් ඒක කරන්නේ මෙහෙමයි. අපිට අපේ ෆෝන් එකේ settings කියන එක තෝරගන්න. settings කියන එකට ගියාට පස්සේ එතන මේ settings ගොඩක් පෙන්නනවා. එතන එකක් තියෙනවා මේ advanced features කියලා. මේ තියෙන මේ කහ පාට වගේ icon එකක් තියෙන advanced features කියලා තියෙනවා. ආන්න ඒකට ගිහින් ක්ලික් කරාට පස්සේ පහළ මේ එන ස්ක්‍රීන් එකේ මේ පොඩි පොඩි වචන යටතේ settings යටතේ එකක් තියෙන මේ dual messenger කියලා එකක්. මේ බලන්න මේ පහළ තියෙනවා මේ අන්තිමට වගේ තියෙනවා dual messenger කියලා icon එකක් තියෙනවා. ආන්න ඒකට ගිහිල්ලා ක්ලික් කරන්න. ක්ලික් කළාට පස්සේ අපි අර දැන් මගේ ෆෝන් එකේ ඉන්ස්ටෝල් කරලා තියෙන social media apps කිහිපය තමයි WhatsApp වෙනවා, Facebook වෙනවා, Telegram එක පෙන්නනවා. මම දැන් මේ WhatsApp තමයි මට මේකේ account දෙකක් පාවිච්චි කරන්න ඕන. මම ඒ නිසා මේ WhatsApp කියන එකේ මේ switch එක off වෙලා තියෙන උකට පේන්නේ. මම මේක on කරනවා. on කළාට පස්සේ බලන්න යටින් එනවා install a second copy of WhatsApp. ඒ කියන්නේ දෙවෙනි කොපියත් මේක ඉන්ස්ටෝල් කරන්නද කියලා කියන්නේ. මම මෙතන මේ install කියන වචනේ උඩ ගිහලා ක්ලික් කරපු ගමන් බලන්න දැන් WhatsApp එකේම පිටපතක් දැන් අපිට අපේ ෆෝන් එකට තවත් කොපියක් හැදිලා තියෙනවා. දැන් කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් බැක් ගිහලා බැලුවොත් අපේ ස්ක්‍රීන් එකේ WhatsApp මේ බලන්න account දෙකක් පෙන්නනවා මේ. දැන් අපිට ඕන නම් මේ WhatsApp එක ඕපන් කරලා මේ කන්ටිනියු ගිහිල්ලා අපේ ෆෝන් නම්බර් එක දීලා මේ සාමාන්‍ය ක්‍රමයට අපේ එක ෆෝන් නම්බර් එකකින් ඒ සෙටප් එක හදා ගන්න පුළුවන්. ඊළඟ එකටත් අපි ගිහිල්ලා ඉවර වෙලා අපි අර විදිහටම agree and continue කියලා එකම ඒ කියන්නේ දැන් මේක මම නම් මේ data off කරලා තියෙන්නේ. ඉතින් මේ විදිහට අපිට පුළුවන් එතකොට එකම ෆෝන් එකේ වෙන කිසිම අර WhatsApp අර business වගේ එකක් app එකක් පාවිච්චි නොකර ඉතින් අපිට ලස්සනට අපේ ෆෝන් එකේ එකම ෆෝන් එක ඇතුලේ SIM දෙකකට අදාළව WhatsApp ගිණුම් දෙකක් එකම වර පවත්වාගෙන යන්න හැකියාව තියෙනවා මේ හරියට. ඒතකොට මේ Facebook එකත් එහෙමයි, Telegram එකත් එහෙමයි. අපි ඕන නම් Telegram එකත් ඒ විදිහට කරලා බැලුවොත් يعني අපිට ඒතර නම්බර්ස් දෙකකින් යන්න පුළුවන්. අපි දැන් හිතන්නකො මෙහෙම කියලා. මම මෙතන අර settings එකට යනවා. ඒක මම කිව්වා මේ advanced features කියන එකට ගිහිල්ලා click කරන්න. එතන dual messenger කියන එකට යන්න. එතන මෙතන Telegram කියලා තියෙනවා. මම Telegram එකට switch එක දාලා මේක install කරනවා. ඒතර දැන් බලන්න අපි දැන් back ගිහිල්ලා බැලුවොත් Telegram එකත් දෙකක් ඇති දැන් මෙතන පෙන්නනවා. මේ බලන්න දැන් Telegram මේ තියෙන්නේ මම දාගෙන තියෙන එක මේකක් Telegram කියලා මේ පහලින් එතකොට බලන්න දැන් Telegram එකෙත් අපිට අර සාමාන්‍ය විදිහටම දෙකක් පවත්වාගෙන යෑමේ හැකියාව තියෙනවා. දැන් මෙතන අපිට ඕන නම් මේ මෙතන ෆෝන් නම්බර් එක දීලා මේ ලෑස් සෙට් කරලා මේ account දෙකක් එකම වර ෆෝන් එකේ පාවිච්චි කරන්න හැකියාව තියෙනවා. ඉතින් ඒ නිසා ඔබට වෙන ඇප් එකක සහයක් නැතුව ෆෝල්ඩර් එකක් අපේ ඇප් එකක් හයිඩ් කරගන්න. එහෙම නැත්නම් අපිට ඕන සෝෂල් මීඩියා WhatsApp Facebook වගේ ඇප් එකක තව පිටපතක් අරගෙන ඒකේ වෙනම account එකක් පවත්වාගෙන යන්න. ඒතර ෆෝන් එකම ෆෝන් එක ඇතුලේ ඔෆිෂියල් විදියටම මේ accounts දෙකක් පවත්වාගෙන යාමේ හැකියාව මේ හරහා අපිට ලැබෙනවා. ඉතින් ඒ නිසා මේ වගේ වීඩියෝ අපි ගොඩක් ඉදිරියේදී මේ ෆෝන් වල එක කතා කරනවා. ඒ නිසා ඒවත් එක්ක බලන්න. ඉතින් ඒ නිසා දිගටම මේ වීඩියෝත් එක්ක සම්බන්ධ වෙන්න channel එක subscribe කරලා තියාගන්න. එහෙමනම් අපි මේ වගේම තවත් අලුත් වීඩියෝ එකකින් හමු වනතුරු අපි අදට නතර කරනවා. සියලු දෙනාට සුබ දවසක් වේවා.